Kisonly TM6000U සුපිරිම බජට් එකට ගන්න පුළුවන් සබ්වූෆර් එක අන්බොක්ස් කරමු. Hello guys, welcome to SL Tech Karo YouTube channel. ඔයාලා අදත් එකතු වෙලා ඉන්නේ මගේ channel එකෙන් අරන් එන අලුත්ම unboxing video එකක් එක්ක. මම ඔයාලට අද unbox කරන්න අරන් ආවේ Kisonly brand එකකින් එන budget එකටම ගන්න පුළුවන් සුපිරිම subwoofer එකක්. Kisonly TM6000U box එක වටේ details මොන වගේද කියලා ඔයාලා දකින්න ඇති දැන්. box එකේ side එක ඔයාලට දැන් පේනවා ඇති මේකේ specification දාලා තිනවා. මේ සබ්වූෆර් එක වැඩ කරන්නේ 5 watt වලින්. මේක USB port එකකින් තමයි වැඩ කරන්නේ. හින්දා ඔයාලගේ PC එකට හෝ lap එකට එහෙම නැත්නම් ඔයාලගේ phone charger එකට plug කරලා මේක use කරන්න පුළුවන්. power bank එකකින් උනත් ඔයාලට මේකට power දීලා ලේසියෙන්ම use කරගන්න පුළුවන්. 3D surround sound එකක් ඔයාලට මේකෙන් ගන්න පුළුවන් කියලා මේකේ සඳහන් කරලා දෙනවා. අපි දැන් මේ box එක unbox කරලා බලමු ඇතුලේ අපිට මොනවද මේකත් එක්ක හම්බෙන්නේ කියලා. box එක open කරපු ගමන් අපිට මුලින්ම user manual එක බලා ගන්න පුළුවන් මේ subwoofer එකට හම්බෙන. ඊට පස්සේ අපිට මේකේ ස්පීකර් දෙක බලා ගන්න පුළුවන්. අපි ස්පීකර් දෙකත් එළියට අරගෙන බලමු. ස්පීකර් දෙකට ඩැමේජ් වෙන්නේ නැති වෙන්න හොඳට පංච් එකක් දාලා පරිස්සමට පැක් කරලා තියෙනවා. ඊට පස්සේ අපිට මේ සබ්වූෆර් එකේ රිමෝට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පංච ඉවත් කරගෙන අපිට තව මොනවද හම්බෙලා තියෙන්නේ කියලා බලමු. ඊට පස්සේ අපිට බේස් වූෆර් එක බලා ගන්න පුළුවන්. අපි ඒකත් එළියට ගමු. ඊට අමතරව නම් box එකේ මුකුත් බලා ගන්න නැහැ. woofer එකේ safe එකට තිබ්බ පංච එක බලා ගන්න පුළුවන්. හරි අපි දැන් subwoofer එකේ පොලිතින් ටික ඉවත් කරගෙන බලමු. ස්පීකර් දෙකේ පොලිතින් දෙක ඉවත් කරගමු. මේ සබ්වූෆර් එකේ build and design එක ගැන කතා කරොත් අපිට මුලින්ම base hole එක බලා ගන්න පුළුවන්. ඊට පල්ලෙහෙන් Kisonly brand එකේ logo එක බලා ගන්න පුළුවන්. ඊට පහළින් control panel එකයි mini display එකයි බලා ගන්න පුළුවන්. මේකේ control panel එක ගැන කතා කරොත් මේකේ side එකෙන් අපිට MP3 FM Bluetooth support කරනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට USB port එකක් බලා ගන්න පුළුවන්. ඊට පහළින් SD card එකක් දාන්න පුළුවන් කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මේකට SD card එකක් දානවා නම් SD card adapter එකට SD card එක fix කරලා තමයි මේකට attach කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පොඩි digital display එකක් බලා ගන්න පුළුවන්. ඊට පහතින් අපිට volume down button එක සහ play pause button එක සහ volume up button එක සහ mode button එක බලා ගන්න පුළුවන්.
පහලින් අපිට බේස් ස්පීකර් එක බලා ගන්න පුළුවන්. මේ ප්‍රයිස් රේන්ජ් එක යන ගොඩක් සබ් වූෆර් වල ප්ලාස්ටික් වලින් තමයි බලා ගන්න පුළුවන් වූෆර් එක. මේ සබ් වූෆර් එකේ වූෆර් එක වුඩ් වලින් තමයි බලා ගන්න පුළුවන් අපිට. බැක් එකේ ස්පීකර් දෙකට ඔඩියෝ අවුට් එක ගන්න පෝට් එක තියෙනවා. ඊට අමතරව මේකට පවර් දෙන USB කේබල් එක සහ aux කේබල් එක තියෙනවා. ස්පීකර් දෙකෙත් හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් බලා ගන්න පුළුවන් අපිට. ස්පීකර් දෙකේ ෆ්‍රොන්ට් එක මෙෂ් වලින් වගේම බැක් එක ප්ලාස්ටික් වලින් තමයි නිර්මාණය කරලා දෙන්නේ. මේ සබ් වූෆර් එකට හම්බෙන රිමෝට් එක බැලුවොත් ඒකෙත් කියන්න වැරද්දක් නැහැ. හොඳ බිල්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. මේ රිමෝට් එකත් එක්ක අපිට බැටරි එක ඉන්ක්ලූඩ් කරලා තමයි වන්නේ. මේ ස්පීකර් දෙකේ ඉන්න aux කේබල් එක සබ් වූෆර් එකේ ඔඩියෝ අවුට් පෝට් එකට තමයි ෆික්ස් කරගන්න ඕන. USB පෝට් එකෙන් තමයි පවර් එක දෙන්න තියෙන්නේ. අපිට මේ USB පෝට් එක ෆෝන් චාර්ජර් එකකට හෝ පවර් බැංක් එකකට හරි ලැප් එකකට හරි නැත්නම් PC එකට හරි ෆික්ස් කරගෙන මේකට පවර් දෙන්න පුළුවන්. අපිට මේ aux කේබල් එක හරහා තමයි PC එකෙන් අවුට් එක ගන්න පුළුවන්. අපි දැන් මේකට පවර් දීලා බලමු කොහොමද මේක වැඩ ගන්න කියලා. Bluetooth mode. මේකේ මෝඩ් බටන් එකෙන් අපිට මෝඩ් මාරු කරගන්න පුළුවන් Bluetooth, FM, AUX මෝඩ් වලට. ඊට පස්සේ අපිට වොලියුම් අප් කරගන්න බටන් එක තියෙනවා. ඊට පස්සේ ප්ලේ පෝස් බටන් එක තියෙනවා. ඊට පස්සේ වොලියුම් ඩවුන් බටන් එක තියෙනවා. මම මේ සබ් වූෆර් එක ගත්තේ රුපියල් 6990කට. බම්බලපිටියේ select.lk shop එකකින්. මම මේ සබ් වූෆර් එක දැන් මාස 8ක් විතර යූස් කරනවා. මේ සබ් වූෆර් එක මේ ගෙවන ගානට පට්ට වටින සබ් වූෆර් එකක්. මේකේ වොලියුම් එක අපිට උපරිම 30ට වැඩි ගන්න පුළුවන්. අපි දැන් මියුසික් එක ප්ලේ කරලා මේකේ සවුන්ඩ් ක්වොලිටි එක සහ බේස් ක්වොලිටි එක කොහොමද කියලා බලමු. Thanks for watching. Why would you not subscribe? Don't forget to like and subscribe.